ඉතින් යාළුවනේ කරන්න යන්න හැදුවා විතරයි මේ හොඳටම හයියෙන්ම වහින. හෙලෝ ගයිස්, ඉතින් කොහොමද මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කරන්න යන්නේ නෙවෙයි අද අපි හදන්නත් නෙවෙයි. sorry. අද අපි හදන්න යන්නේ Oh my god! Even though from oh my god! අපේ මගේ PC එක බිල්ඩ් කරන වීඩියෝ එක තමයි අද මේකෙන් ගේන්නේ. ඉතින් බලමු අපි කොහොමද PC එක හැදෙන්නේ කියලා. ඉතින් අපි ටවුන් එකට ගිහිල්ලා PC එක බිල්ඩ් කරන්න දීලා තියෙන්නේ. බිල්ඩ් අද මට පන්ති තියෙනවා. ඒකින් හින්දා මට බිල්ඩ් කරන වීඩියෝ එක එච්චර කරන්න වෙන්නේ නැහැ. මං ගිහිල්ලා පුළුවන් වුණොත් වීඩියෝ එකක් දාන්න. ඉතින් මේ හදන්න දීලා තියෙන්නේ හොඳට බිල්ඩ් එක. මගේ කලින් PC එකේ මොනිටර් එක තියෙනවා, කීබෝඩ් එකයි මවුස් එකයි තියෙනවා. ඒ ටික ඉතින් තියෙනවානේ. ආයෙ අලුතෙන් ගන්න දෙයක් නැහැ. ඉතින් අලුතෙන්ම PC එක හදන්න දීලා තියෙන්නේ. ඉතින් කොහොමද හැදෙන්නේ කියලා බලමු. දිගට වෙලඳිලා ඉන්න මම සඳනේ ත්ලෝ 2000 years later. ඉතින් යාළුවනේ කරන්න යන්න හැදුවා විතරයි මේ හොඳටම හයියෙන්ම වහිනා. සද්දෙත් වැඩි මේ ඉතින් රෑ තමයි යන්න ඉන්නේ අර හොඳටම වහිනවා ෆෝන් එකත් එමෙනවා. ඉතින් මේ ඇස්සේ බැටරිත් දාලා තියෙන්නේ. බැටරිත් 5යිද කොහෙද තියෙන්නේ. ඉන්න බෑ 6ක් බැටරි 6කුත් තියෙන්නේ. ඉතින් මේ යාළුවනේ මේ මං එහෙට ගිහින් මේ වීඩියෝ එක ගන්නම්. වීඩියෝ කරන්න පුළුවන් වුණොත් වීඩියෝ කරන්නම්. මොකද බැටරිත් 5යි තියෙන්නේ. මාම අපිට මේ වීඩියෝ කරන්න දෙයිද දන්නෙත් නැහැ. ඉතින් අපි බලමු මේ එතනට ගිහින් මේ RM මේ කියන කම්පියුටර් එකෙන් තමයි හදන්න ඉඳන් ඉන්නේ. අපි දැන් යන්න තමයි ඉන්නේ. 5 minutes later. තව subscribe කරමු නැති අය ඉන්නවනම් subscribe කරලා like කරලා comment එකකුත් දාන්න යන්න. ඉතින් යාළුවනේ මේකේ අගක් මුලක් නැහැ කියලා ඔයාලා හිතනවා ඉතින් මොකද මේකේ බිල් කරන සීන් එකක්වත් මුකුත් දාන්න බැරි නෝ. මොකද ඒ මාමා කැමති වුණේ නැහැ මේක මේ බිල් කරන වීඩියෝ එකක් දාන. ඒ කියන්නේ ෂොප් එකේ වීඩියෝ එක ගන්නවට එයාලා කැමති වුණේ නැහැ. ඒකින් ඉතින් වීඩියෝ කරගන්න බැරි වුණා. Oh my god! Even though from oh my god! ඒකට අනගාට වෙනවා. ඉතින් මේක මම හිතුවටත් ඇලියේ පාට ස්පීඩ් එකක්. ඉතින් ඊට පස්සේ වීඩියෝ කෑල්ලේ වලට සෙට් වෙයි ඒක. ඉතින් මගේ channel එක තව subscribe කරපු නැති අය ඇති නේද? subscribe කරලා like කරලා comment කරලා මට support එකක් දෙන්න. එහෙනම් දිගටම නැන්දෙන්න මේ සඳනේ vlog. යාළුවනේ එහෙනම් අපි බලමු කොච්චර වෙලාවක් යයිද කියලා start වෙන්න. එහෙනම් අපි බලමු. 1 2 3යි. ඉතින් යාළුවනේ ඔන්න බලන්න තියෙන ලස්සන මෙතන ටයිම් එකක් යනවා. හරියටම බලමු කොච්චර වෙලාවක් යයිද කියලා. ටප්. හරියටම යාළුවනේ තප්පර 19යි මිලි තප්පර 52යි ගියේ. ඉතින් ඔයාලටම හිතාගත්ත හැකි කොච්චර ස්පීඩ් එකක් තියෙද කියලා. ඉතින් පටි ස්පීඩ් එකක් තියෙන්නේ. ඉතින් මම සෝරි වෙනවා මට බිල්ඩ් එක කරන විදිහ වීඩියෝ කරගන්න බැරි වුණාට. මෙතන SSD කාඩ් එක දාලා තියෙනවා. ඒ ටික තමයි. ඉතින් මෙතන ෆෑන් ටික තියෙනවා. කීබෝඩ් එකයි මවුස් එකයි පරණ එකේ එක තිබ්බා. Gitel ලගේ තියෙන සුපිරි එකක් මේකත්. ඉතින් ලස්සන වෝල්පේපර් එකකුත් මම එහෙම ඇඩ් කරගත්තා. පේනවනේ. ඉතින් යාළුවනේ මුලින්ම ගත්තොත් අපිට පේන්න තියෙන්නේ ෆෑන් එකක්. ඉතින් මේක RGB ෆෑන් එකක් නෙවෙයි ARGB ෆෑන් එකක්.
ඉතින් යාළුවනේ මේ වගේ ෆෑන් දෙකක් ගත්තා මං. ඉතින් අනිත් දෙක නම් normal ෆෑන් දෙකක්. ඉතින් normal ෆෑන් දෙක දාලා මැදින් ARGB ෆෑන් එක දැම්මා. ඉතින් යාළුවනේ processor cooler එක ගත්තොත් processor cooler එක මං normal processor cooler එකක් තමයි දැම්මේ. ඊට පස්සේ RAM දෙක ගත්තොත් 4GB RAM දෙකක්. එතකොට 8GB. ඉතින් dual channel work කරනවා. ඉතින් යාළුවනේ hard disk එක ගත්තොත් මගේ අතින් ඒකේ තිබ්බ කොලෙත් තිරුණා. ඉතින් 500GB එකක් තමයි ගත්තේ. ඉතින් යාළුවනේ SSD එක ගත්තොත් වෙනනේ 1 to 8GB SSD එකක් ගත්තේ. ඉතින් දෙකම තියෙන හින්දා දෙකම අද්දයි කියලා මං හිතපු හින්දා තමයි එහෙම ගත්තේ. ඉතින් යාළුවනේ මේකේ lighting system එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් යාළුවනේ මේකේ කේසින් එකත් brand new කේසින් එකක් තිබ්බා. ඒක තමයි දැම්මේ. හැබැයි කේස් එකකට තිබ්බේ power supply එක උඩින් තියෙනවා. ඉතින් යාළුවනේ කිව්වා වගේ lighting system එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න යන්න. යාළුවනේ කලවලාම බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඒක අපි ඔහොම ඇඳට දාගමු. ඉතින් යාළුවනේ මුලින්ම මිල ගණන් ගත්තොත් ෆෑන් එක වෙනවා මේ ARGB ෆෑන් එක උනා 1600ක්. ඉතින් 1600ෙන් ෆෑන් දෙකක් ගත්තා. ඊට පස්සේ hard disk එක ගත්තොත් රුපියල් ගාණ හරියට මට මතක නැහැ. මම බිල බලලා කියන්නම්. ඉතින් මේක 500GB එකක්. ඉතින් මේ කූලර් දෙකක් ගත්තා. ඉතින් ඒ දෙක පට්ට ලස්සනක් තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ ඒ වගේ දෙකක් දැම්ම දෙපැත්තට. ඊට පස්සේ යාළුවනේ normal fan දෙකක් දැම්ම මෙන්න මේ වගේ මේ. මේ දෙකේ RGB නෑ. ඊට පස්සේ යාළුවනේ processor cooler එක ගත්තොත් ඒක 2000ක් වුණා. යාළුවනේ power supply එක නම් පරණ power supply එකක්. ඒක මේ එච්චර ගාණක් නැති එකක්. ඒක වුණා 3500ක්. motherboard එක ගත්තොත් motherboard එක Asus ලගේ හොඳ motherboard එකක්. ඒක වුණා නම් ඒක නම් වුණා 7000ක්. SSD එක 1 to 8GB SSD එකක්. ඒක වුණා 6500ක්. ඊට පස්සේ යාළුවනේ RAM දෙක ගත්තොත් RAM දෙක 4GB RAM දෙකක්. එතකොට 8GB RAM දෙක එකක් වුණා 3500ක්. එතකොට ඔක්කොම 7000ක් වුණා. කේසින් එක ගත්තොත් නම් කේසින් එක උනේ 9000 ගාණක්. හරියටම බැලුවා 9500ක් වුණා කේසින් එක. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් යාළුවනේ මේක මේ වීඩියෝ හොඳයි නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. subscribe කරලා නැත්නම් subscribe කරලාකුත් දාන්න යන්න. ඉතින් යාළුවනේ ඒ මාමා මට වෙන්න මේ වගේ පොඩි ටෝයි එකකුත් දුන්නා. අර PC එක මේ උඩින් තියන්න. ඒක පට්ට ලස්සනක් තියෙන්නේ. ඒක තිබ්බහම ඒ මාමා ගාව ඒ හතරක් තිබිලා එකක් වැඩි කියලා මට එකක් දුන්නා. ඒක ඉතින් යාළුවනේ මං ඔතනින් තිබ්බා. බලන්නකෝ එතන තියෙන ලුක් එක. වැහුවාට පස්සේ ග්ලාස් එක ඉතින් යාළුවනේ දැන් මොකද්ද තියෙන්නේ? දැන් ඉතින් බලන්නකෝ මගේ PC එක කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි මගේ PC එක හැදුනේ. ඉතින් මොකද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. තව subscribe කරලා, කමෙන්ට් කරලා, share කරලා, bell icon subscribe කරලා bell icon එකත් ඕල් දාගන්න. එතකොට මම දාන වීඩියෝ එක ඔයාලට ළඟටම එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි PC එකේ හදලා ඉවරුනේ. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම සඳරේතුරු අදට ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.